හරි මේ වීඩියෝ එකෙන් අරගෙන අවිල්ලා තියෙන්නේ කම්බිනේෂනල් සර්කිට් සහ සීක්වෙන්ෂල් සර්කිට්ස් කියන්නේ මොකක්ද කියන එක දරගන්න. ගොඩක් අයට මෙන්න මේක පැටලෙල්ලක් වෙලා තියෙන එකක් කම්බිනේෂනල් සර්කිට් සහ සීක්වෙන්ෂල් සර්කිට් කියන්නේ මොකක්ද කියන එක. 2024 විභාගෙදිත් අහපු එකක් තමයි මේ දෙකේ වෙනස කියන්න කියලා. ඉතින් ඒකෙදි ගොඩක් අයට කියන්න බැරි වුණා කියලා තමයි කිව්වේ. හරියට උත්තරේ ලියන්න බැරි වුණොත් ලකුණු හම්බෙන්නේ නැහැ. ඉතින් මේකේ වෙනස මොකක්ද කියන එක අපි ටක් ගාලා බලාගමු. කම්බිනේෂනල් දි වෙන්නේ අපි මෙච්චරලා කතා කරපු අපි මේ හතරවෙනි පාඩමේ and or not කියන බේසික් ගේට්ස් එකතු වෙලා හැදිලා තියෙන දේවල් වලින් හැදෙන ගේට්ස් වලට තමයි කම්බිනේෂනල් සර්කිට් කියන්නේ. ඒකට උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම and කියන ගේට් එක ගත්තොත් මෙතෙන්දි බලන්න මේ වයිදි වෙන විශේෂය තමයි AB කියලා ඉන්පුට් දෙකක් තියෙනවා Q කියන එකක් තියෙනවා. මේවා මේ විදිහ ඔයාලා දන්නවනේ. and gate කියන්නේ මොකද්ද මේ විදිහ කියන්නේ කියලා. එතකොට මෙතෙන්දි වෙන්නේ අපි හිතමු මෙතෙන්දි ඉස්සෙල්ලාම දෙනවා මෙතෙන්ට බිඳුවයි බිඳුව. එතකොට AND gate එකේ සාමාන්‍යයෙන් ඉන්නේ output එක ලැබෙන්නේ ඒකේ input දෙක ಗುಣ වෙලා. එතකොට A වලට බිඳුවයි B වලට බිඳුවයි ලැබුණා නම් Q වලට එනවා බිඳුවයි කියලා ಗುಣ වෙලා. ඊට පස්සේ අපි එක සැරේටම මෙතන input දෙක අයින් කරලා අපි හදිසියෙම මෙතන 1 1 කරොත් ඊට පස්සේ එක්වරක් එක 1යි කියලා අපි ඊළඟට දෙවෙනි එක ලැබෙනවා 1යි කියලා. දැන් දැක්කනේ මේ වෙලාවේ ඉන්පුට් දෙක දුන්නා ඒ වෙලාවේ ඉන්පුට් දෙක ගුණ වෙලා Q කියලා Q වලට බිඳුවයි කියලා ආවා. ඊට පස්සේ අපි අගේ මාරු කරා 1 1 කියලා. ඒ වෙලාවේ 1 1 ගුණ වෙලා 1යි කියලා ආවා. එතකොට එතෙන්දී අවුට්පුට් එකෙන් බලපෑවේ ඒ වෙලාවේ ඉන්පුට් දෙක විතරයි. එතකොට කම්බිනේෂනල් සර්කිට් වල කියන ප්‍රධානම වෙනස්කම තමයි ඔන්න ඕක. output depends only present input. මෙන්න මේක තමයි ප්‍රධානම එක. output depends වෙන්නේ ඒ වෙලාවේ දෙන input දෙක මත පමණයි. එතකොට මෙන්න මේ වගේ ඒවාට කියන්නේ combinational circuit මේ කියන basic gates තුනක් ඇතුළුව එකතු වෙලා හැදිලා තියෙන එකක්. අනිත් එකට මේකෙදී උදාහරණ තමයි මේවා පාවිච්චි කරන application වලට උදාහරණයක් විදිහට half adder, full adder සහ multiplexer කියන්නේ ගුණිත කරන දෙයක්. half adder, full adder, multiplexer කියන මෙන්න මේවා තමයි උදාහරණ applications. එහෙම නැත්නම් භාවිතා කරන circuits වර්ග තමයි මේ combined circuit භාවිත කරන circuit වලට උදාහරණ half adder, full adder, multiplexer. දැන් පැහැදිලිනේ combined circuit වල ඒ වෙලාවේ දෙන output එකට බලපාන්නේ ඒ වෙලාවේ දෙන input එක විතරයි. හරිනේ? ඔන්න ඔක තමයි ප්‍රධාන වෙනස්කම. ඒතකොට ලියන්න ඕන මේක. සහ ඊට පස්සේ අපි බලමු sequential circuit කියන්නේ මොකක්ද කියලා. sequential circuit වලත් ඒවත් හැදිලා තියෙන්නේ and or not කියන basic gates වලින්ම තමයි. ප්‍රධානම දෙකම තමයි මේ දෙකම හැදිලා තියෙන්නේ logic gates වලින්. වෙන දෙකකින් හැදෙන්නේ නැහැනේ. logic gates වලින් හැදිච්ච circuits වර්ග වල තමයි conventional sequential කියන්නේ. එතකොට sequential වලදී වෙන්නේ මෙන්න මේකේ sequential circuit වලදී එතකොට වෙන්නේ sequential circuit වලදී අපි මෙන්න මේ විදිහට ගන්නවා හැදිච්ච විදිහට අපි උදාහරණයකට ගමු මෙන්න මෙහෙම OR gate එකක්. OR gate එකේ ප්‍රතිදානය output එක තියෙනවා Q කියලා. input එක තියෙනවා A කියලා. එතකොට මේකෙදි මේ circuit වලදී වෙලා තියෙන්නේ input එක දෙවනි input එක පිටින් මාරු කරන්න බෑ. ඒ ඉන්පුට් එක දීලා තියෙන්නේ එයාගෙම අවුට්පුට් එක ගෙනල්ලා වයර් එකකින් අවුට්පුට් එකකින්ම ගෙනල්ලා දෙවෙනි ඉන්පුට් එක විදිහට කනෙක්ට් කරපු එක තමයි සීක්වෙන්ෂල් සර්කිට් වලදී කරලා තියෙන්නේ. කම්බිනේෂන් වලදී වලට වඩා වෙනස් වෙන්නේ මෙන්න මෙතනින් තමයි ප්‍රධාන වෙනස්කම් පටන් ගන්නෙ. එතකොට මේ A වලට තමයි නිතරම අපිට අගය මාරු කරන්න පුළුවන් වෙන්නේ. මේකෙදි අගය මාරු කරන්න බෑ. එතන හැම වෙලාවෙම වෙන්නේ Q වලට එන්නේ අගය මොකක්ද? A අගයම තමයි මෙතෙන්ට එන්නේ. එතකොට පිටින් අගය ලබා දීමක් සිද්ධ වෙන්නේ නැහැ sequential circuit වලදී. එතකොට හැම වෙලාවෙම මෙයාගේ output එක කලින් තිබිච්ච output එක බලපානවා මෙතන input එකට. හරිද? එතකොට අපි දැන් මේක උදාහරණයක් බලමු. සාමාන්‍යයෙන් A වලට අපිට පිටින් දෙන්න පුළුවන් කිව්වේ A විතරයි. ඒක නිසා අපිට A වලට තියෙන්න පුළුවන් අගයන් දෙක 1.1. Q වලට අපි දැන් අගය ගමු. මේ වෙලාවේ මේකේ පොඩි උපකල්පනයක් තියෙනවා මේවයිදි ගන්න sequential circuit වලදී මෙතන වගේ නෙවෙයි output එක ඒ කියන්නේ switch එක දැන් on කරන්න අපි යන්නේ. ඒ කියන්නේ මෙතන 1 කරන්න හදන්නේ. මෙතෙන්ට 1 කියලා දෙන්න හදන්නේ. දැන් අපිට මෙතන අගය ඕන වෙනවනේ. එතකොට මේ අගය අපි දැන් දන්නේ නැහැ. අපිට පිටින් දෙන්නත් බෑ.
අපිට දැන් හැබැයි මෙතන මේකේදී උපකල්පනය තමයි සර්කිට් එක තාම ඔන් කරේ නැති නිසා හැමතැනම ඕෆ් කරලා තියෙන්නේ. ඕෆ් කරලා තියෙනවා නම් මතක තියාගන්න ලොජික් වැලියු එක වෙන්නේ ඔන් කළා නම් ලොජික් වැලියු එක ඕෆ් වෙලා තියෙනවා නම් ලොජික් වැලියු එක බිඳුව. මේක දන්න දෙයක් නේ ලොජික් ගේට්ස් වලදී. එතකොට මෙතන දැන් ඕෆ් කළා නිසා අපි හිතන්නේ මෙතන බිඳුවයි. මෙතන බිඳුවයි කියන්නේ අනිවාර්යෙන්ම එහෙනම් මෙතනත් බිඳුව වෙයි කියලා අපි උපකල්පනය කරනවා. එතකොට අපිට දෙවෙනි ඉන්පුට් එකේ අගය ලැබුණා. පැහැදිලිනේ? එතකොට ඒ වලට අපි එක දුන්නා. තියෙන්නේ OR ගේට් එකක්. එකට බිඳුව එක OR එකේ අවුට්පුට් එකෙන් එකතු වෙලා 1.0 එකතු වෙලා Q වලට එනවා 1 කියලා. එතකොට මෙතන 1 කියලා ආවා. එතන එක උණ ගමම්ම එතකොට ගිහිල්ලා මෙතන තවදුරටත් බිඳුව නෙවෙයි. ඒ බිඳුව අයින් වෙලා මෙතන එක වෙනවා. හේතුව මෙතනින් අවුට්පුට් එකෙන්ම කනෙක්ට් වෙන නිසා මෙතෙන්ට. හරිනේ? දැන් ඊට පස්සේ අපි දැන් මේක අපි හිතමු මෙතන ඔන් කරා. දැන් අපිට මේක බිඳුව කරලා ඕෆ් කරගන්න ඕන. දැන් අපි මේ එක අයින් කරලා මෙතෙන්ට අපි දෙනවා බිඳුව. එතකොට දැන් මෙතන හරිනේ. මෙතන එක නිසා දැන් පෙර කලින් වෙලාව එක වුන නිසා මෙතනත් දැන් එකයි. එතකොට දැන් මෙතන බිඳුව කරා බිඳුවට එකක් එකතු වුණා ආයිත් එන්නේ එකයි. මොකක්ද උනේ? කලින් ආපු වගේමයි ආවේ. ඒක නිසා මෙතෙන්ට කියන්නේ no change එහෙම නැත්නම් memory. ඒ කියන්නේ කලින් අගයම පෙර අගයම මතක තියාගෙන ආයි ප්‍රතිදානය දුන්නා. ඒක නිසා මේවට කියන්නේ output depends not only present input but also on the previous output. එතකොට output එක present input එක මත විතරක් නෙවෙයි රඳා පවතින්නේ previous output එකත් present input එක මත විතරක් නෙවෙයි previous output එක මතත් රඳා පවතින නිසා තමයි මේවට sequential කියන්නේ. හේතුව තමයි මේක තියෙන්නේ. එතකොට මේ දෙකේදී block diagram දෙකක් තියෙනවා. මෙන්න මේ විදිහට පෙන්නන්න. දැන් මේකෙදි පෙන්නන්නේ මෙන්න මේ විදිහට input දෙක. එතකොට මේක combinational output එක මේ විදිහට තියෙන්න පුළුවන් Q කියලා. මේකෙදි block diagram එක සාමාන්‍යයෙන් පෙන්වන්න පුළුවන්. මෙන්න මෙහෙම paper එකේ ඉන්න පුළුවන්. එතකොට මෙතන A කියලා තියෙන්න පුළුවන්. මෙතනින් Q කියලා output එක. එතකොට මේක මේ විදිහට connect වෙලා තියෙනවා. මේක නැවතත් දෙවෙනි එක විදිහට තියෙනවා. මෙතෙන්ට කියන්නේ memory. මෙතන තමයි sequential එක විදිහට තියෙන්නේ. එතකොට මේ memory එක කියන්නේ පරණ අගයම මතක තියාගෙන පෙර ප්‍රතිදානයේ පෙර output එක ආයි input එකට බලපාන නිසා තමයි sequential circuit වලදී මෙන්න මේ කතාව වෙන්නේ. මේක තමයි combinational and sequential circuit වල වෙනස.